හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මැදින් පුන් පොය දවසේ අපි උදේම ගියා පන්සල්. බලන්නකෝ මේ පන්සල ඕගොල්ලෝ දන්නවද කියලා? මේ තමයි මහමෙවුනා භාවනා අසපුව. මේක තියෙන්නේ ගාල්ලේ මැලෑගොඩ. ඉතින් අපි පන්සලට යනකොට උදේ 5:30යි දැන් මේ වෙලාවේ. උදේම අපි පන්සල් ගියේ විශේෂ වැඩකට. සිල් ගන්නවපු සිල් ඇත්තෝ එහෙම ඉන්නවා. හරිම පිළිවෙලට ආසන පනවලා තියෙනවා සිල් ගන්න ආපු අයට. පිළිවෙල ලස්සන හැමදේම තියෙනවා. පන්සලට ගියාම ඇත්තටම ගොඩක් ආස හිතෙනවා සිල් ගන්න බව ආස හිතෙනවා. ඒතකොට මේ ඉන්නේ අපේ පවුලේ අය. මගේ ලොකු අය සහ ලොකු අක්කා තමයි අද මේ පූජාව කරන්නේ. අපි උදේම පන්සල් ආවේ ස්වාමීන් වහන්සේලාට හේල් දාණය පූජා කරන්න. ඉතින් මේ සූදානම් වෙන්නේ හේල් දාණය පූජා කරන්න කලින් බුද්ධ පූජාව තියන්න යන්න තමයි මේ සූදානම් වෙන්නේ. බුද්ධ පූජාව අරගෙන යන මග දිගට සුවඳ දුම් මෙහෙම අල්ලලා ඊළඟට මුතු කුඩ යටින් තාමත්ම ලස්සනට ඒ වගේම පූජනීයව මේ සියලුම දේ කරන්නේ ස්වාමීන් වහන්සේලා ඊළඟට අපේ පවුලේ අය ඒ වගේම සිල් ගන්න ඇවිල්ලා ඉන්න උපාසක උපාසිකාවන් කීප දෙනෙක් මේ හැමෝම සහභාගී වුණා. පූජාව අරගෙන දැන් උඩමළුවට තමයි යන්නේ පූජා කරන්න. මේ ඉන්නේ මගේ තාත්තා මහත්තයා ඊළඟට බබා. මේ හැමෝම පෙරහැරකින් පූජාවත් අරගෙන උඩමළුවට යන්නේ මේ විදියට. හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා. චෛත්‍යරාජන් වහන්සේ අභියස තමයි පූජාව පූජා කරන්නේ. චෛත්‍යරාජන් වහන්සේ වට අරගෙන යනවා සෝන දුමල්ලමින් පූජාව වටේ අරගෙන ගිහින් යන තමයි ස්වාමීන් වහන්සේ චෛත්‍ය මළුවේදී පූජාව තැන්පත් කරන්නේ මෙන්න මේ විදියට. අනුත්තරෝ පුරිස ධම්ම චෛත්‍ය මළුවේ ඉඳගෙනම පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඉඳපු සිල් සමාදන් වෙන පිරිසටයි දානි අරගෙන ගියා අපිටයි හැමෝටම බුද්ධ වන්දනාව සිද්ධ කරා. ඊට පස්සේ හරිම ආස හිතෙනවා මේ තැනට ගියාට පස්සේ. පන්සලත් හරිම ලස්සනයි නිස්කලංකයි පූජාවුණත් හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා මේ විදිහේ පින්කම් කරන්නත්. උදේ පාන්දර නිසා මේ කරුවලයි ටිකක් තාම සිල් ඇත්තොත් ගොඩාක් ඉන්දියා කොහොමත් හැම පොයටම වගේ සිල් ඇත්තෝ නම් ගොඩාක් ඉන්නවා මේ පන්සලේ. මේ වටපිටාව එහෙමත් ලස්සනට තියෙනවා ඉඩක් තියෙනවා. මේ ඒ විදිහට කැමති තැනක ඉඳගෙන සිල් ගන්නත් පුළුවන් නිසා වෙන්නේ නැති ගොඩාක් අය ඉන්නවා. ඉතින් මේ වගේ මේ පන්සලේ පහළ සිල් ශාලාව මේ පින්කම ඉවර වෙලා අපි ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරලා අපේ පින්කම අවසන් කළා. ඉතින් මේ පන්සලට ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්නම් යන්න හරිම ලස්සනයි. වටපිටාව එහෙම හරි ලස්සනයි. හිතගෙන ඉන්නවා. ගොඩක් ලස්සන තැනක්.